ආයුබෝවන්. අද මම කතා කරන්න යන්නේ අකුණක් ඇති වෙන ආකාරය ගැන. කලින් වීඩියෝ එකේ මම අකුණක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරා. ඔයා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් පහළ තියෙන ලින්ක් එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න. අකුණක් ඇති වෙන ආකාරය. අකුණක් ඇතිවන්නේ කෙසේද? අකුණක් ඇතිවීමේදී සිදුවන්නේ ධන හා ඍණ වශයෙන් ආරෝපණය වූ ස්ථාන දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමයි. ඉලෙක්ට්‍රෝන යනු ඍණ ආරෝපණය වේ. එසේනම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහේද? ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් පවතින තැනක සිට එනම් ඍණ ආරෝපිත ස්ථානයක සිට ධන ආරෝපිත ස්ථානයක් දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ක්ෂණිකව ගමන් කිරීමේදී අකුණක් හටගන්නවා. ඒ අනුව අකුණක් ඇතිවීම ආකාර තුනකින් සිදුවන බව කියන්න පුළුවන්. එනම් එකම වලාකුළක් තුළ වලාකුළු දෙකක් අතර සහ වලාකුළු වල සිට භූමිය දක්වා එම අකුණු ඇතිවන ආකාරයන් වෙනවා. පළමු ආකාරය නම් වලාකුළක් තුළ අකුණක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තනි වලාකුළක් දෙපැත්ත ධන හා ඍණ ලෙස ආරෝපණය වූට එම වලාකුළු තුළ අකුණු පහරක් ඇති වෙනවා. මේ බොහෝ විට සිදුවන අකුණු වර්ගයයි. හැබැයි අපිට ඒ අකුණකින් බලපෑමක් ඇතිවන්නේ නැහැ. නමුත් මීට කලකට පෙර භාවිතයේ තිබුණු කෙටි තරංග ගුවන් විදුලි සංප්‍රේෂණයන්ට නම් එමගින් බාධා ඇති වෙනවා. භූමියට සම්බන්ධ නොවී වලාකුළු සහිත ප්‍රදේශ අතර අකුණු විසර්ජන වන මේවා වෙනම වලාකුළු දෙකක් අතර සිදුවන විට එය වලාකුළු සිට වලාකුළු හෝ අන්තර් වලාකුළු අකුණු ලෙස හැඳින්වෙනවා. තනි වලාකුළක් තුළ වෙනස් විද්‍යුත් විභවයක් ඇති ප්‍රදේශ අතර ඒ සිදුවන විට ඒ හැඳින්වෙන්නේ අභ්‍යන්තර වලාකුළු අකුණු ලෙසිනි. මෙම අකුණු බොහෝ විට සිදුවන්නේ වලාකුළක ඉහළ කොටස සහ පහළ කොටස අතරයි. මෙම අකුණු සමහර විට රාත්‍රී කාලයේදී ශීත අකුණු ලෙස නිරීක්ෂණය කළ හැකිය. දෙවැනි ආකාරය නම් වලාකුළු දෙකක් අතර අකුණක් ඇති වෙන්න පුළුවන්. එක් වලාකුළක් ධන ආරෝපණය වී තවත් වලාකුළක් ඍණ ලෙස ආරෝපණය වීමේදී එම වලාකුළු අතර ඇතිවන විද්‍යුත් විසර්ජනය නිසා අන්තර් වලාකුළු අකුණක් ඇති වෙනවා. එම අකුණු වලින් ඍණ සිටින අපට නම් බලපෑමක් නැහැ. හැබැයි ඔබ ගුවන් යානයක යනවා නම් මේ වර්ගයේ අකුණකට මැදි වෙන්න පුළුවන්. මුල් කාලයේ ගුවන් යානා මෙන්න මේ වලාකුළු අතර ඇතිවන අකුණු වලට මැදිවීමෙන් අනතුරට ලක් වූ අවස්ථා වාර්තා වෙනවා. නමුත් දැන් නම් ගුවන් යානා නිෂ්පාදනය කරන්නේ මෙම අකුණු වලට නැති වුණත් අනතුරක් නොවන ආකාරයට නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකද එම පරීක්ෂණය සමත් වන ගුවන් යානා වලට විතරයි සියස් වැඩියට අවසර ලැබෙන්නේ. තුන්වැනි ආකාරය නම් වලාකුළු වල සිට භූමිය දක්වා ඇතිවන අකුණු. අපිට හානි සිදුවන්නේ මෙම වර්ගයේ අකුණු වලින්. සාමාන්‍ය වලාකුළක සිට ඇතිවන අකුණක් අවසන් වන්නේ වලාකුළ ඇතුළත සිට පොළොව මතුපිට දක්වා කිලෝමීටර් 5ක පමණ දුර වාතය හරහා විද්‍යුත්ව ගමන් කරන ප්ලාස්මාවක් ඇතිවීම. ඇම්පියර් 30000ක් හා කූලෝම් 15ක පමණ වන මෙම ඉලෙක්ට්‍රෝන විසර්ජනය යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක අවසාන අධීර වන අතර සාමාන්‍ය විදුලි සහිත කුණාටුවක් විනාඩියකට අකුණු පාර 3ක් හෝ වැඩි ගණනක් ඇති කිරීමට සමත් වෙනවා. පිළිතුනාට සාමාන්‍යයෙන් නම් ප්‍රධාන වශයෙන් වැහිදන්නෙහි සිට කිලෝමීටර් 160ක් පමණ දුර අකුණු ඇති කිරීමට හැකියාවක් පවතිනවා. ඊට අමතරව නෙගටිව් සහ පොසිටිව් ලෙස අකුණු වර්ග කරනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ රට තුළ නම් බොහෝ විට මේ නෙගටිව් වර්ගයේ අකුණු ඇතිවීම සිදු වෙනවා.
මේ වගේ අකුණක් තියෙන සිදුවන්නේ වලාකුළක සිට භූමිය දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කිරීමෙන්. පොසිටිව් වර්ගයේ අකුණක් ඇතිවන්නේ භූමිය ඍණ ආරෝපණයක් ලබාගෙන වලාකුළ ධන ආරෝපණයක් ඇති වූ අවස්ථාවකදී භූමියේ සිට ඉලෙක්ට්‍රෝන ධාරාවක් වලාකුළ දක්වා ඇදී යාමෙන්. බොහෝ විට ටෝනේඩෝ ආශ්‍රිතව මේ වර්ගයේ අකුණු ඇති වෙනවා. නෙගටිව් වර්ගයේ අකුණකදී මෙන්නව මෙහිදී ඇම්පියර් 1,20,000ක හා කූලොම් 350ක් පමණ වෙන අති විශාල ශක්තියක් නිදහස් වෙනවා. සමහර විට මෙහිදී ඇතිවන ධාරාව ඇම්පියර් ලක්ෂ 4ක් මවා යන්නටද පුළුවන්. මෙම වර්ගයේ අකුණකින් ලෝහ කොටස්, වයර් හෝ විදුලි සැපයීම හෝ දුරකථන රැහැන් කිසිවක් නොමැති තැනකදී ඇති නිවසක් වුවත් පහසුවෙන්ම සමතලා කර දමන්නට හැකියාවක් තිබෙනවා. වගේම මේ පොසිටිව් වර්ගයේ අකුණු කොතරම් භයානකද කියනවා නම් මොන ආකාරයෙන් ආරක්ෂා වී සිටියත් පොසිටිව් අකුණක් ඇතිවන ප්‍රදේශයක සිටියොත් නම් අකුණු සැරවැදීමෙන් පැළකී සිටින්නට හැකියාවක් නැහැ. ඔබ දන්නවාද අකුණු සැර ඇතිවන දැකීමට දක්වන බිය ඇස්ට්‍රෝෆෝබියා ලෙස හැඳින්වෙනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම පහළ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා.